සමහරු කියනවා නේද නිින්දෙන් මරුණාම වාසනාවන්තයි කියලා. එහෙම ඉතින් කවුද දැන් ඕක කියන්න ඕන මම මරුණේ වාසනාවන්ත විදිහට කියලා. එහෙම ජීවත් වෙලා ඉන්න අපිට කිව්ව හැකි දහවල මරුණේ වාසනාවන්ත විදිහට කියලා. මරණ භය චිත්තක්ෂණයක් ඇතුළත හරි දැනෙනවා. මරණ භය දැනෙනවා. මරණවා කියලා දන්නවා. වෙනදුනේ එතකොට ඇති වෙන ගින්න. එහා පැත්තේ പ്രേත ලෝකේ ත්‍රිසං ලෝකේ පේනකොට ඇති වෙන ගින්න. ධනංජානි සූත්‍ර දේශනාව තුල පැහැදිලි වෙනවා. ඔය ධනංජානි කියන බමුණ ටිකක් පින්නතුනේ විවාහ දෙකක් සිද්ධ කරගත්ත බමුණේ. පළවෙනි ඒවා අපිට වැඩක් නැහැ. ධනංජානි මරණාසන්න මොහොතේ ඉන්නකොට දරුවන්ට පණිවිඩය දෙනවා ගිහින් එන්න කියන්නලු මේ සරියුත් මහරහතන් වහන්සේට. කවුද පින්නතුනි මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහරහතන් වහන්සේ. සරියුත් මහරහතන් වහන්සේ ආවට පස්සේ ධනංජානි කියනවා හාමුදුරුවනේ මගේ බඩ පළල දෙපැත්තට අදිනවා වගේ වේදනයි. හාමුදුරුවනේ මගේ හිස් කබල පළනවා වගේ වේදනයි. දැන් මේ ධනංජානිට ඇති වෙන වේදනාව කියනවා. ධනංජානි ටිකක් දඩබ්බරයි. ඔය රජුරවන්ට හිතවත් වෙලා විවිධ අකටයුතුකම් කරා. මේ බෙදලා තින්නොත් පාරවල් කොන්ක්‍රීට් දාන්න අරන් හොරා කාව මිනිස්සු. මලක් වෙනද අපි ආවලා වායි කියලා. ධනංජානිත් ඒ ටයිප් එකේ හිටියේ. ಎಲ್ಲರೂ ಇದ್ದನ್ನ ಗಲ್ ಬಾಗಿನೊತ್ತ ನೋಡು ಮಮ್ಮಿ ಧನಂಜಾನಿට වෙච්ච දේ කියන්නේ ಧನಂಜානිත් රජුරවන්ට හිතවත් වෙලා විවිධ අකටයුතුකම් කරා. සරියුත් මහරහතන් වහන්සේ බලලා කියනවා සමහරු කියනවා නේද පින්නතුන් ලෙඩ වෙලා උත්පල වෙලා ඉන්නකොට මේ ඇස්සත් අරින්නේ නැහැ කියලා කියනෝ නේද? දැන් කෑමක් බීමක් නැහැ කියලා කියනෝ. පින්නතුනි මෙහෙම හිටියට මේ මාංශකයට ඇති වෙන වේදනාව මෙහෙම හිටියට මේ ශරීරයට ඇති වෙන වේදනාව ධනංජානි දිහා බලලා සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ ධනංජානි නරකයේ උපදින්නයි යන්නේ. අර පින්නතුනි කරපු අකුසල සේරම මතක් වෙනවා. මේ ධනංජානි නරකයේ උපදින්න යන්නේ. මේ ධනංජානි නරකයේ ගිනි දැල් පේන්නේ. මේ ධනංජානි දැන් විඳවනවා. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත් වුණු සරියුත් මහරහතන් වහන්සේ ඒ ධනංජානිගේ හිත පින්නතුනි නරකයේ තිරිසන් ලෝකේ പ്രേත ලෝකයට පිහිටවනවා. പ്രേත ලෝකයට තිරිසන් ලෝකයට පිහිටවලා කියනවා බලන්න මේ പ്രേත ලෝකයේ තිරිසන් ලෝකයේ හැටි. අම්මලාට තාත්තලාට නිකම්ම හිතෙන්නේ නැද්ද? ලබනාත් බල්ලෙක් බලලෙක්වත් වෙලා උපදී කියලා. එහෙම හිතෙන්නේ නැද්ද නිකම් පෙරේතෙක්වත් වෙයි කියලා? तो क्या අපි එහෙම පව්කාරකම් කරලා නැහැ. අපි එහෙම පව් වැඩ කරලා නැහැ. මේ පැත්තේ ඉන්නද මාන්නක්කාරයෝ? ඉන්නද උදේට දැක්කම මොනක් කඩප්පලා hina වෙන්නද මිනිස්සු? මතක් වෙන්නේ අපි අහවලා වායි කියලා. මාන්නක්කාරයෝ කවුරු වෙලාද උපදින්නේ? අතිමාන්නෝ කුකුරු මාන්නක්කාරයෝ උපදින්නේ බල්ලෝ වෙලා. දැන් අහවලා බල්ලා කියලා හිතනවද නැහැ? ඒ මාන්නකාරකම් තියාගන්න එපා. මේ පන්සලේ නම් එහෙම නැතුවද? ඔය සමහර පන්සල් වල දායක සභාවල සභාපතිලා ඔය මරණාධාර සමිතිය වල සභාපතිලා දිසාපතිලා වගේ ඉන්නේ.
මෙහෙම නැතුවදී පුදුම ලොකු ගමන්නේ තියෙන්නේ. ඔය මට සමහර බණ ගෙවල් වලට බණ තියෙන තැන් වලට ගියපුවාම ඔය දැන් ඉස්සරහට ගන්නවනේ. මෙහෙත් ඉන්නවා සංවිධායකලා හරියට. බැන්ම තියෙනවා 100ක් විතර ගහලා. ඔය මේ එන වංශෙන් කතාව. එන සාද්ද බණ අහන්නේ මිනිස්සුන්ට. පන්සල් එන්නේ මොකටද? සමහර මිනිස්සු කියන ඕන් ඉන්නකම් අපි එන්නේ නැලු. බලනකොට ඒ පංගුවක් දායක සභාවේ තේ හින්දා යන්නේ නැහැ. පන්සල් එන්න ඕන මිනිස්සුන්ට සැනසෙන්න. පන්සල් එන්න ඕන මිනිස්සුන්ට නිමෙන්න. පන්සල් එන්න ඕන මිනිස්සුන්ගේ ප්‍රශ්න නැති වෙන්න. එහෙම එනකොට මෙතන පාට දාලා හරියනවද? බැලියගේ කන්න පිංකම් කාලට යනවා. පිරිකරක් ගන්න ඔට්ටු වෙල්ල පින්නතුනේ. මේ අපේ තරුණ දරුවෝ එක්ක වුණාම ගොඩක් ඔය තරුණයෝ බණ පිංකම් සංවිධානය කරනවා. සමහර පොලිසි වලින් කියනවා. පොලිසියට කියලා ගමේ වැඩිහිටියෝ ඔවුන්ට සවුන්ඩ් පර්මිට් දෙන්න එපා කියලා. ඇයි? අර ඔය ගොඩක් තැන්වල එහෙමනේ. සමහර සභාපතිලා අවුරුදු 15ක් විතර එක දිගට ඒ මාරු වෙන්න කැමති නැහැ. මේ තරුණ දරුවන්ට තරුණ මහත්තුරුන්ට එක්කහුව වෙන්න තැනක් තියෙන්න ඕනේ. මේ පන්සල තියෙන්න ඕන පින්නතුනේ අපේ සැනසීම පිණිස විතරමයි. ඔය නායක හඳුරුනේ මෙහෙ දහම් පාසලක් තියෙනවද? මෙහෙම නැතුව දැන් මම කිව්වට ඔය මේ ශිෂ්‍ය නායකකමට තරඟ නැතුවද? සමහර දහම් පාසල් තියෙනවා. මේ ශිෂ්‍ය නායකකමට දුම්ම තරඟයක් නේ තියෙන්නේ. හාමුදුරුවන්ට ගිහිල්ලා වෙනම බලපෑම් කරනවා මොකේද? සමහර හාමුදුරුවෝ කියලා දෙනවා. ඒ විවිධ දේවල් පන්සලට ලාභ ලෝභ දෙන්නම් කියලා දරුවට ශිෂ්‍ය නායකකම දෙන්න. දුන්නේ නැත්නම් එහෙම මෙච්චර කාලයක් දහම්පාස ශිෂ්‍ය නායකකම දුන්නේ නැහැ කියලා ඌව ගානේ කියව යනවා. අය පහුදා ඉඳන් දාන ගෙන්නේ නැහැ. භක්ති ගීත කණ්ඩායමට දැම්මේ නැත්නම් මෙහෙම නැතුවද ඈ? පාත්තුන්ගේ රියැක්ෂන් වල හිතෙන හේරටම හපම් මෙහෙ කියලා. භක්ති ගීත කණ්ඩායමට දැම්මේ නැත්නම් දහම් පාසලේ ගුරුවරුන්ට බයින්න මම ඒ කියන විදිහටම කියන්නද? එවුන්ට ඕනේ ලුදාගෙන තියෙන. දහම් පාසලේ තරඟ වලට දැම්මේ නැත්නම් ඉන්න සේරම තරඟ වලට දැම්මේ හැකිද? එහෙනම් අනිත් සේරම දහම් පාසල නවත්තලා මෙහෙන් විතරක් යන්න ඕනේ. එහෙම දහම් පාසල් දරුවෝ එවන්න. කවද්ද දරුවා දහම් පාසලට එන්න කලින් කිව්වේ පුතේ හාමුදුරුවන්ට ගියපු ගමන් දන ගහලා වැඳපන් කියලා. සරපුතේ ගේට්ටුව ගාවින් ගලවන්න. බුදුගේ අමදින් බෝමලු අමදින් දැන් මේ 12 මයේ පහනක් නේ තියෙන්නේ. ඕක ඇතුලේ දුවිලි කන්ද බලන්න ගිහලා. නිකම්ම යනවට කියනවට බෝධින්හන්සේගේ බුදු පිළිම වල තියෙන දුවිලි කොටවල්. තරුණ දරුවෝ එක්කව වෙන්න ඕනේ. දහම් පාසලට එන දරුවා තුල ඇති කරවන්න ඕනේ. අටලෝ දහමේ කම්පා නොවන දරුවෙක්. භක්ති ගීතර දැම්මේ නැහැ කියලා ශිෂ්‍ය නායකකමට දැම්මේ නැහැ කියලා තරඟට දැම්මේ නැහැ. එතනම කම්පා වෙනවනේ පින්නතුනේ. අකම්පිත දරුවෙක් හදන්න දෙවනකොට ඔය වගේ දේවල් වලට කම්පා වෙලා හරියනවද? ඒවල් ලෙඩ හොඳේ. මන් දන්නේ මේ ක්ලිනික් කොහොමද තියෙන්නේ කියලා. බලා ගන්න ඕනේ. එහෙම පහත් වෙන්න එපා. දරුවෙක් දහම් පාසලට යවනවා කියලා කියන්නේ පින්නතුනි මේ භාග්‍යවන්ත අවස්ථාවක්. ත්‍රිවිධ රත්නයේ වැඩ ඉන්න භූමියට යවනවා කියන්නේ දරුවන්ගේ ජීවිත සමෘද්ධිමත් වෙන්න තියෙන තැනක් ඉඩක්. පන්සලේ හතර කුණ දැනගන්න. හාමුදුරුවන්ට ගරු කරන්න.
මේ ගාථාව කියන්නේ දැන් ඔය තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න. දන්නවද බුදුහාමුදුරන්ට පැන් පූජා කරන ගාථාව? අම්නික හදවතට තට්ටුවක් දාලා බලන්න. පහන් පූජා කරන ගාථාව දන්නවද? බිම්මල පහන පූජා කරගන්න. මේ ඉදිරියේදී ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න පුළුවන් උපන් හපන් දරුවෙක් වෙන්න එපා. එහෙනම් තරගෙට එවන්න එපා. දරුවෝ ඒ මට්ටමට පත් කරන්නත් එපා. මම මේ කාරණේ අයත්තන්ට කියේ පින්නතුනි මේවා මා විස බීජ විදියට පැතිරීගෙන යනවා. පංගු බේරුවට පන්සල් එවන්න දහම් පාසල් එවන්නත් එපා. ශාසනික ගනුදෙනුව කරනකොට හරි පරිස්සමට කරන්න. මම කියන්නේ පින්නතුනි මේ අපි අදින් නොදැනුවත් පන්සල් ගියත් සිද්ධ වෙන අකුසල. මොකද තෙරුවන්ගේ ගුණ කියනකොට තෙරුවන් ඇසුරු නිසුරු කරනකොට ඔයත් අහලා තියෙනවා නේද අර සන්තති ඇමති. සන්තති රහත් උනේ මොනා වෙලා ඉන්නකොටද? බීලා ඉන්නකොට. කුසල රජුරුවන්ගේ හිටපු දක්ෂ ඇමතියෙක් යුද්ධයක් දිනලා ආවට පස්සේ සන්තතිට කැමති විදිහට ඉන්න දින 7ක් හම්බ වෙනවා. 6 වන දිනේදී සන්තති හොඳටම නේද සුරා පානය කරලා ඇතා පිටේ යනකොට බුදුහාමුදුරුවෝ පැත්තකින් වඩිනවා. ඇතා පිටේ ඉඳලම බුදුහාමුදුරුවන්ට හිස නමලා යනකොට බුදුරජාණන් වහන්සේ hina පානවා. ආනන්ද මහා හාමුදුරුවෝ බුදුහාමුදුරුවනේ hina උනේ. හෙට සම්පති රහත් වෙනවා. කවුරුවත් පිළිගන්නේ නැහැ. එයි මේ බීලා ඉන්නකොට රහත් වෙනවා කියලා පිළිගන්න පුළුවන්. සම්පති පින්නතුනේ 7 වෙනි දවසේ දවස් 7ක් නාටිකාංගනාව එක්ක හිටියේ. ඒ මහන්සියට නාටිකාංගනාවියක් මැරෙනවා. සම්පති කම්පා වෙනවා. දුක දරා ගන්න බෑ. බුදුහාමුදුරුවෝ ගාවට දුවගෙන යනවා. සතර පද ගාථා දේශනා අවසානයේ සන්තති රහත් වෙනවා පින්නතුනේ. අහසට පැන නගලා සිංහනාද කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා මෙහෙම රහත් වෙන්න හේතුව සංසාරේ කරපු පින් එක්කහුව වෙන දවසක් තියෙනවා පින්නතුනේ. සංසාරේ කරපු පින් එක්කහුව වෙන වෙලාවක් තියෙනවා. ඒ වගේ වෙලාවක් කියන්නේ මේ මනුෂ්‍යාත්ම භාවයක්. මේ මිනිසත් භවයක් ලැබුණාම මොකද කරන්න ඕන? සන්තති කරේ ධර්මයේ ප්‍රචාරය කරා. තෙරුවන්ගේ ගුණ කිව්වා. ඔය අපි අතින් හරියට තෙරුවන්ට අගෞරව වෙනවා පින්නතුනේ. මං කියන්නේ හාමුදුරුවෝ එක්ක කරන ගනුදෙනුව වෙනයි ශාසනෙත් එක්ක කරන බුදුහාමුදුරුවොත් එක්ක කරන ගනුදෙනුව වෙනයි. සමහරු කියනවානේ අපි මේ පන්සලට යන්නේ නැහැ කියලා. ඇයි කියලා අහනකොට ඉස්සර හාමුදුරුවෝ ඉන්නකොට ගියාලු හේතුව මෙහෙත් ඉන්නවද ලොකු හාමුදුරුවනේ ආපු ගමන් ඔය ලැබුම් ගෙවල් ගානේ රිංගලව්ව මේව ගානේ යන. ඉස්සර ලොකු හාමුදුරුවෝ ඉන්නකොට ගියාලු. ගියපුවාම කණ්ඩ දෙනවලු, කෙහෙල් ඇවිරු දෙනවලු, කැවිලි මලු දෙනවලු. දැන් එහෙම නෑලු. ඒ හින්දා පන්සල් යන්නේ. තව සමහරු කියනවා හාමුදුරුවෝ ගියාට කතා කරන්න යාලු. මිනිස්සු හිතන් ඉන්න රිසෙප්ෂන් එකේ වගේ හාමුදුරුවෝ ඉන්න ඕන කියලා එනකොට. හරි ලඩක් හාමුදුරුවනේ. එනකොට අර අපිම කතා කරන්න ඕනේ. ඒ කතා නොකරොත් කියන්නේ අපේ ලොකුකම කියලා. එහෙම තියාගන්න ඕනද? මේ ශාසනික ගනුදෙනු paludu වෙනවා. අපූර්වට පන්සලේ ලැබුම්ගෙට ගිහිල්ලා ඇවිල්ලා කියනවා සබන්කට ගොඩ ගහලලු. හූල්ලන්න එපා පන්සලේ දේවල් දැකලා. සමහරු කියනවනේ හදනවා ඉවරයක් නැහැ කියලා. මෙහෙම කියන්නේ නැතුවද? ඒවට මැදිහත් වෙන්න බැහැ නම් අඩුම තරමේ සද්දවත් නැතුව ඉන්නකො පින්නතුනේ.
නිකන් අර විහිම් පව පුරව ගන්න. මේ මදිද මේ මලු තියෙනවා. බෝධීන් වහන්සේ චෛත්‍ය රාජානන් වහන්සේ බුද්ධ මන්දිරේ මේ වගේ බල්ටි ගහ ගහ භාවනා කරියගෙන බැයිද? ඉඩ මදිද? ගාන ඉදල් පාරක් ගානේ බුදුහාමුදුරුව වෙනුවෙන් කියලා හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ජංගම දුරකථනය අතට ගත්තාම මම අපේ තරුණ මහත්තුරුන්ට කියන්න පුළුවන් නම් අර දවසට එකක් මොකක් හරිනේ ධර්ම පාඩයක්. ඇයි මේක දකින්නකොට මිනිස්සුන්ගේ හිත මෛත්‍රියෙන් නැවෙන්න ඕනේ. සීලයේ ආනිසංස මං කියන්නේ පිළිතුරු දවසට එක බුදු ගුණේ ගන්න ෂෙයා කරොත් මොකද වෙන්නේ? මේ ධර්මයේ ප්‍රචාරය කරන්න පුළුවන්. පිං සිද්ධ වෙන්නේ නැත්. මනුස්සයෙක් විදිහට ඉපදුනහම මැරිලා යන්න කලින් තේරුම් ගන්න ඕනේ අර එකපාරක් හරි හිතන්න ඕනේ පිළිතුරු මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. අතන්ට පැහැදිලිද මං කියන එක? මැරෙන්න කලින් එක ගමනක්වත් හිතන්න ඕන. මොකද්ද? අර මොකටද මිනිස්සු වෙලා ඉපදුනේ කියලා. එහෙම නොහිතන තාක්කල් පින්නතුනි මනුෂ්‍යාත්ම භාවයේ තියෙන වටිනාකම තේරුම් ගන්න පුළුවන්. මිනිස්සෙක් වෙලා ඉපදුනහම මැරිලා යන්න කලින් මේ මිනිසත් භවයේ තියෙන ඒ වටිනාකම අවබෝධ කරගන්න ඕනේ. මිනිසත් භවයේ තියෙන වටිනාකම අවබෝධ කරගන්න නම් මිනිස්සුන්ට දෙන්න ඕන පතිරූප දේශවා සෝච පුබ්බේච කත පුඤ්ඤතා. ඒ අර සුදුසු ප්‍රදේශයේ භූමිය තියෙන්න ඕන පිනතුනි. පෙර කරන ලද පින් ඇති භාවයක් තියෙන්න ඕන. දැන් මේ අම්මලාට තාත්තලාට බොහොම පුංචි නමුත් හරි වැදගත් කාරණයක් සිහිපත් කරන්න පුළුවන්. මේ සියලු දෙනාම පන්සල් එන්න කලින් සුදු ඇඳ ගන්නකොට මතක් වෙන්න ඇති ඔය නේද බණ අහන්න යන්නේ කියලා. දැන් ඔය සේරම සෙරප්පු හැම ගලවලා ආදාවෙලේ මම නිකන් බණ අහන ගමන් කල්පනා කරනවා මගේ සෙරප්පු කොහෙන්ද ගලවෙන්නේ කියලා. මම මේ අනවශ්‍ය දේවල් නෙමෙයි කියන්නේ හොඳ. මලට මල් බඳුරු වශයෙන් ගහලා ඇති. බණ අහන්න ගෙදරින් එනකොට සුදු ඇඳ ගන්නකොට ඔය හිත පිරිසුදු වෙලා ඉවරයි වෙනතුනේ. ඔය හිත පැහැපත් වෙලා ඉවරයි. පන්සලට ආවට පස්සේ මේ ගේට්ටුවෙන් ඇතුළට එනකොට අපේ ඔළුවට එන්න ඕන මොකද්ද? අර මේ අපි යන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියකට. පළවෙනි වැලි කැටේ පෑගෙනකොට මතක් වෙන්න ඕන මොකක්ද? මේ මං අඩිය තියන්නේ බුද්ධ රත්නයේ වැඩ ඉන්න භූමියට. මේ අඩිය තියන්නේ ධර්ම රත්නයේ වැඩ ඉන්න භූමියට. මේ අඩිය තියන්නේ සංඝ රත්නයේ වැඩ ඉන්න භූමියට. පින්නතුනි කවදානම් ආය මේ පන්සලකට මේ සංසාරේ පය තියන්නද? කවදානම් මේ සංසාරේ ආය බණක් අහන්න යන්න කියලා සුදු ඇඳගෙන එන්නද? පැහැදිලිද මං කියන්නේ? ඕක ඔහොම හිතලා කරන්න පුළුවන්. ඒ ඇවිල්ලා নমස්කාරය කියලා පන්සිල් අරගෙන තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා තව ඉවර නැහැ. තිසරණේ සමග පන්සිල් ආරක්ෂා කොට අප්පමාදේන සම්පාදේ
තව තියෙනවා. පේනවද ඇත්තු කියන එහෙම කියන එකට අර පැත්ත එහෙමයි කියනවා. පන්සිල් අරගෙන ඉවර වෙලා සියලු දෙනා බොහොම සැදී පැහැදී දැන් බණ අහන්න කියලා ඉන්නවා. ඔය මෙහෙම තව අවස්ථා කීයක් සංසාරේ හම්බෙයිද? මේක හරි දුර්ලභයි පින්නතුනේ. මිනිස්සු වෙලා උපදින එකක් දුර්ලභයි. බුද්ධෝත්පාද කාලයක මිනිසත් භවයේ ලැබීමත් දුර්ලභයි. ඒ ලබල ක්ෂණ සම්පත්තිය ලබන එකත් දුර්ලභයි. ඒ සියල්ල තිබිලා පින්නතුනේ මේ පන්සල් එන්න හිතෙනවනේ. බණ අහන්න එන්න හිතෙනවනේ. බණ අහන එක නෙමෙයි තියෙන අරුමේ. මොකක්ද තියෙන අරුමේ? බණ අහන්න එන්න හිතුණනේ. හොඳටම ඇති පින්නතුනේ. සුබ ලකුණ තමයි පහළ වෙන ඔය දන්ට මේ සංසාරේ නිවන් දකින්න පුළුවන්. ඔය ඇත්තන්ට මේ සංසාරේ ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු මේ ප්‍රාර්ථනාව කරපු එකේ ප්‍රතිඵලය තමයි පින්නතුනේ ඔය පිටිපස්සෙන් එන්නේ. ඒ නිසා සතුටු වෙන්න පුළුවන්. අත් හිතනවද සේරටම බණ අහන්න හිතනවා කියලා? එහෙම සේරටම හිතෙන්නේ නැහැ. සංසාරේ පුදුම විදිහට බණ අහලා තියෙනවා. දැන් මොකක්ද මේ? පැයක් අමාරක් හාමුදුරුවෝ බණ කිව්වට ඔබ තේරෙනවද නැහැ? ඔය කියන බණ දේශනාව ඇතුළත මොකක් හරි අපිට තියෙන ප්‍රශ්නයක් තමයි වෙනතුනි මතක තියෙන්නේ. මොකක් හරි අපිට වෙච්ච දෙයක් තමයි මතක තියෙන්නේ. මේ ටික ටික බණ අහලා පුරුද්ද ඇති කරගන්න ඕනේ. බුදුරු ගන්නනවා දේශනා කරනවා. සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. මේ ලෝකේ තියෙන විශිෂ්ටම රතිය මොකක්ද? ධර්ම රතිය. ඔයත් හින්දි සින්දු අහන්නේ තේරිලාද? ඔය දැන් සින්දුවක් දැම්මත් ඇඟිලි දෙක දණියව දෙන්නද? මේ ධර්මයේ නොතේරුණත් හුරු වෙලා හිටපුවාම මේ රතිය කාවැදිලා තිබ්බහම පින්නතුනි ත්‍රිසං ආත්මික මතු සංසාරේ ඉපදුණා මේ රතිය අපිට හුරු වෙනවා. මේ රතිය අපිට නැති වෙන්නේ නැහැ. පින්නතුන් බරසවාහිනේ සඳහන් වෙන්නේ මහා තෙරුන් වහන්සේ නම උත්තර දේවහාමුදුරුවෝ කොයිද? පින්නතුන් මේ සතිපට්ඨානය දේශනා කරන මං කියන්නේ මේ අහන බණ තේරෙන්න ඕනේ නැහැ. දැන් මේ හිතේ තියෙනව නේද මම බණ අහන්නේ කියලා. මේක හුරු වෙන්නයි ඕනේ. නැත්තම් ඔය බණ අහන්න එන දහස් ගණන් තරුණයෝ කතෝලික පින්නතු පෙරේදද පළමුදාක කොහෙද මීගමුවේ දේශනාව තිබ්බේ. පින්නතුනි පන්සිල් ගන්නකොට හතරෙන් දෙකක් විතර පන්සිල් ගන්න. මම එතකොට තමයි දැනගත්තේ මේ ඉන්නේ කතෝලික පින්නතුන් කියලා. ඇයි බණ අහන්නේ? මේ සංසාරේ තියෙන පුරුද්ද මේ ලැබපු ආත්ම භාවයේ තුල මේ භව පින කුසලයේ අකුසලයේ කළ යුත්තේ නොකළ යුත්තේ මොකද්ද කියලා තේරුම් ගන්න තියෙන ඌමනාව අර තේරෙන්නේ නැහැ. හැබැයි හුරු වෙලා හිටපුවාම මේ රතිය හරි වැදගත්. නොතේරුණත් හිතේකට යොමු වෙනවා. උන්වහන්සේ සතිපට්ඨානය දේශනා කරනකොට පන්සල ගාව හුඹාක පින්නතුනි ගැරන්ඩියෙක් ඉන්නවා. මේ ගැරන්ඩියා වයසට ගිහිල්ලා
වියපත් වෙලා දවසක් කබරේක් කැවිල්ලා මේ ගැරන්ඩියාව ගිලින්න හදනවා. ඉරිදිමත් භාවයේ තියෙන මේ හාමුදුරුවෝ මේක දැකලා උන්වහන්සේ ගැරන්ඩියාට ඇහෙන්න අර සතිපට්ඨානය දේශනා කරා. වෙනතුනි අර මරණයේ අවස්ථාවේදී කන් දෙකට ඇහුනේ මොකද්ද? සතිපට්ඨාන සූත්‍රය. අර අපිට පන්සලකට යනකොට හඳුන් කූරු සුවඳ තෙල් මල් සුවඳ එනකොටම අර හිතට පොඩි සමාධියක් ඇති වෙනව නේද? ඒකම පිරිත් ටික දාලා තියෙනකොට ඔය කවුරුවත් ඔයත් පිරිත් අහන්නේ තේරිලාද? අපුරුට ගෙවල් වල පිරිත් දාලා උදේට උයන්නේ නැද්ද? මෙතන ඉන්න කවුද පිරිත් දාගෙන අහන්නේ? පිරිත් අහන්නේ නැහැ. ඒ අපි දන්නවා මේකේ මොකක් හරි බලයක් තියෙනවා. අපේ හිතේ විශ්වාසයක් තියෙනවා, සමාධියක් ඇති වෙනවා. එන්නතුනි මම කියන්නේ එහෙම හරි මේක ඇති වෙන්න ඕනේ. පන්සල ගාව හාමුදුරුවෝ බණ කියනකොට වැද්ද මොහාට උගුල අටවල බලාගෙන ඉන්නවා. මොහ පැටිය උගුලට අහුවෙන්නේ. අර හැමදාම පන්සලේ බණ අහලා පුරුදු වෙලා උගුලට අහුවෙලා ඔට්ටු වෙනකොට හාමුදුරුවෝ බණ කියනවා වුණා. එතකොට පින්නතුනි අර ධර්මය අර සියලු රතියන්ට එහා කියපු රතියක් ධර්ම රතිය කියන්නේ. ඒ ධර්ම රතිය හුරු වුණා. වැද්ද මරාගෙන ගියා. ඉපදුනේ කොහෙද? අර බණ කියපු හාමුදුරුවෝගේ නංගිගේ කුසේ. මම මේවට දේශනා කරන්නේ බණ අහන එක වෙනතුනේ ධර්ම රතිය හුරු වෙන එක මේ සසර ගමන සැපවත් වෙන්න හේතු වෙනවා. අවසාන මරණාසන්න මොහොතේ මම දැකලා තියෙනවා වෙනතුනේ පිරිත් එහෙම කියන්න ගියපුවාම සමහරු කියනවා බෙරිහන් දෙනවා ජනෙල් වහණ්ඩලු ගින්දර සැරේනවලු. ඇඳ අල්ල ගණ්ඩලු ඇඳ පෙරලෙන්ඩෙනවලු. මොනාද පින්නතුනි මේ අවසාන මොහොතේ මතක් වෙන්නේ? ධර්මයේ රතිය දැනිලා තිබ්බනම් මොකද වෙන්නේ? මතකද අර ධම්මික උපාසක මහත්තයා ඔය හාමුදුරු සතිපට්ඨානය දේශනා කරනකොට දිව්‍ය ලෝකවලින් ඇවිල්ලා ධම්මික උපාසකට කියනවා අපේ දිව්‍ය ලෝකයට එන්න ධර්ම රතිය කොච්චර හුරු වෙලාද කියනවනම් ධම්මික උපාසක කියනවා පොඩ්ඩක් නවතින්න. කාටද කියන්නේ? දිව්‍ය ලෝකවලට. මෙහෙම මරණයක් තමයි තියෙන්න ඕනේ. අපිට පුළුවන් ද එහෙම මැරෙන්න? පැත්තොන්ට පුළුවන්ද ගෙදරින් ගිහිල්ලා අපිට සුමානයක් ඉන්න පුළුවන්ද? මම මේ කියන්නේ පින්නතුනේ සමහරු කියනවා නේද ඔය මැරිලා යන ටිකටනේ කියලා. ඕක එච්චර පහසු නෑ. මැරෙන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඔය සමහරු කියනවා නේද අපේ ඔය පිට ගියපුවම සමහරු කියනවා නිින්ද යන නිදිපොළ මාරු වුණාම නිින්ද යන්නේ නැහැ කියනෝනේ. කියනෝනේ පින්නතුනේ වැසිකිලි කැසිකිලි යන්නෙත් නැහැ කියලා. අර කොහෙ ගියත් ගෙදර එන්න ඕන වගේ එකක් නැද්ද? දැන් ගෙදර ගිහින් දුවගෙන ඒ තියෙන එකක් ඇඳගෙන තේ කහක් ටිකක් බොන එක තරම් ඔය අහුවෙන ඇතිලියක් පල්ලේ මොඩක්කුවේ බෙලෙත් පිගානේ මොකේ හරි බත් බෙදාගෙන කන එක තරම් අය වෙන මොකවත් තියනවද? අර මගේ ඇඳනේ මගේ කොට්ටේ මගේ රේඩිය එක මගේ පිගාන මගේ ලිප මගේ ඒක තරම් අපිට වෙන මොකවත් හරියනවද? අර කොහෙ ගියත් මගේ ඇඳට වැටිලා නිදා ගන්න තරම් එහෙම නිින්ද යනවද? වෙනදුනේ මේ මගේ කියන දේවල් අතෑරලා
පැයක් හමාරක් සුමානයක් දවසක් දෙකක් ඉන්න බැරි අපි කොහොමද අර හිතන්නකො මැරෙනවා කියලා මතක් වුණාම මොකක් වෙයිද?